කට්ටිය කොහමද? අද ඉරිදා. ඉතින් අද ගෙදර ඉන්න බෑනේ ආඩු දවසේ චුට්ටක් එළියට යන්න කියලා හිතුවා. හැබැයි දවසම චොරයි වහිනවා. දවසම නෙවෙයි දැන් සිකුරාදා හවස ඉඳන් වගේ වහිනවා. සිකුරාදා සෙනසුරාදා වැස්සා දැන් ඉරිදා වහිනවා. හෙටත් දවල් වෙනකම් වගේ වහිනවා එක දිගටම. හැබැයි ලංකාවේ වැස්ස වගේ නෙවෙයි සාමාන්‍යයෙන් පොදක් මීදුමක් වගේ යන්නේ. මීදුමක් තියෙන සැරට මේ පේන්නේ නැද්ද? බිල්ඩින් එක සම්පූර්ණ පේන්නේ නැහැ. ඉතින් අපි එළියට බැස්සා ඉන්න බෑ ගෙදරටම වෙලා. යන් අපි ගිහිල්ලා බලමු මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම දැනට ලොකු ප්ලෑන් එකක් නැහැ. බත් ගිහිල්ලා බලමු. අපි පාර්ට්මන්ට් එකේ ඉඳන් පාකින් එකට ගිහිල්ලා වාහනෙත් අරගෙන ටවුන් එකට යන්න කියලා තමයි ප්ලෑන් කරේ. ඒ අතරේදී අපේ යාළුවෝ දෙන්නෙක්ට කෝල් එකක් දුන්නා. අපි හිතුවා එයාලා හම්බෙලා අපිට කරන්න කියලා ප්ලෑන් එකක් ගන්න. ඉතින් අපි මේ දැන් මේ පැත්තට යන ගමන්. කොහේ ගියත් කොෆි එකක් ගහලා යන පුරුද්ද හොඳටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොෆි එකක් අරගෙනම යන් කියලා හැදුවේ. අපිටත් අරගෙන අර දෙන්නටත් දෙකක් අරගෙනම යන්න. අපි ඉතින් පොඩ්ඩක් ගමන රූට් එක වෙනස් කරලා දැම්මා කොෆි ෂොප් එකකට ඩ්‍රයිව් ත්‍රූ එකෙන් කොෆි දෙකක් අරන් යන්න. මේ කොෆි එක ගන්න ගමන්. Ready. Thank you. අපි ඊට පස්සේ අර ඩබල හම්බෙන්න ගිහිල්ලා දුන්නා කොෆි දෙකක් දීලා කතා කරා මොකද කරන්න කියලා. ඊට පස්සේ රෙස්ටෝරන්ට් එකක ඩිස්කවුන්ට් කූපන් එකක් තියෙනවා කියලා අපි හිතුවා එහෙනම් යන්න එකට. අපිත් ඉතින් කන බොන දේවල් වලට බෑ කියන්නේ නැහැ කියලා එයාලත් එක්කම සෙට් වෙලා යන්න. ඔය අපිට ඉස්සරහා මැස්ඩා එක යන්නේ යාලා. ඒ දෙන්නයි කී අපි අපේ වාහනේ යන ගමන් ඔයාලට වටපිටාවෙන් බලුවත් වෙනේ මිස්ට් එකේම තියෙනවා දිගටම ලොකු මිස්ට් එකක් තියෙනවා. මිස්ට් එකේ කියලා ඉතින් කලේ නැහැ. අන්නනේ යන්නේ. ඉතින් දිගටම රෙස්ටෝරන්ට් එක පැත්තට තමයි ගියේ. අපි ට්‍රෆික් ලයිට් එක නවත්තන් එද්දී අශ්ව කරත්තයක් ආවා. අපි ඔය යන පැත්ත ෆාමර්ස්ලා වැඩිපුර ඉන්න පැත්තක්. ඉතින් එයාලා ගොඩක් වෙලාවට අශ්ව කරත්ත පාවිච්චි කරනවා. එයාලගේ ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් වලට. ඉතින් ඔය ඒ වගේ දැකපු අශ්ව කරත්තයක් තමයි. අපි ගිහපු රෙස්ටෝරන්ට් එක ගොඩක් දුර යන වෙනවි තිබුණ කිලෝමීටර් 6ක් වගේ. හැබැයි මේ පැත්ත ටිකක් පොපියුලේෂන් එක අඩුයි. අනිත් එක ඔයාලගේ දෙපැත්ත බැලුවොත් පේන්නේ ඔයාලට ගොඩක්ම මේ කිස් ඉඩම් තියෙනවා. ඒවා සමයක ඒ කාලෙට සමයක නැද්දී ගොඩක් වෙලාවට තිරින්කු වගේ දේවල් වන්න ගන්න ඉඩම. තාම වින්ටර් එක ඉවර වෙගෙනම යන්නේ. වින්ටර් එකේ අන්තිම ටිකයි ස්ප්‍රින්ග් එක මුලම. තම හරියට පටන් ගන්න බැරි නිසා අතරමැද පීරියඩ් එක නිසා තමයි ওই තාම ඉඩම ඔහොම තියෙන්නේ. තාටික කාලයක් යද්දී ඒවා වවන්න ගන්නවා. අපි මේ දැන් යන්නේ සෙන්ට් ජේකබ්ස් කියන විලේජ් එක හරහා. අරම ඉස්සෙල්ලා වගේ පොඩි ඒරියා එකක්, පොඩි පොපියුලේෂන් එකක් ඉන්න ඒරියා එකක් මේක. හැබැයි ගොඩක් පරණ සිටි එකක්. මේ මම හිතන්නේ අවුරුදු 150 200ක් විතර පරණයි. ගොඩක් පරණ බිල්ඩින්ග්ස් එහෙම තමයි තියෙන්නේ. අපි වෙන ඉදිරියෙන් වෙලාවක ඔය පැත්තේ වෙදින්න යන්න හිතන් ඉන්නවා. එතකොට ඔයාලට ඒවත් පෙන්නන්න. ඔන්න ඔතන තවත් වම්මර පැත්තෙන් බැලුවොත් වලට පෙනේ තව අශ්ව කරත්තයක් යනවා. ඒකත් ඔය ෆාමර්ස්ලා පාවිච්චි කරන එකක් තමයි.
මේ තමයි රෙස්ටරන්ට් එක හාවස්ට මූන් කියලා මේක සෙන් ජේකබ්ස් පැත්ත තියෙන්නේ අපි බැහලා එලිය වටපිටාව පෙන්න්න ගල තමයි ඔයා ලංකාව සිංහලෙන් කතා සිංහ කපියතුන්ට කියල කතා Would you like mashed fries or oven roasted potato with them? Mashed fries or oven roasted potato? දෙකම එන්න බෑ එකක් තෝරගන්න දෙකක් බෑ සුක්සලටයක් ගහන තුනක් කරයි ගහන සැලට එවකොඩු කැරිස බෑ මේක පුන්නා හොඳ ඇතිය රියල් අවකාඩෝ තමයි ගහෙන් කඩපු දාලා බ්ලෙන්ඩ් කරලා තියෙන එක රස ගහෙන් කඩපු මන් දැන් අර ගහන්න කියලා කියන්නේ මම දැක්කා ඒක වෙලා ගියේ මේක මම තියෙන දැන හැටියට මෙතන මම මේකේ බලද්දි තිබ්බේ නෑ බෑ හැමතිස්සෙම ආහාර බෙරුවා අපි කෑමටික ගොඩ කරලා කෑමනකං ඇවකඩු කරගෙන විදි හිටිය පොඩි බොරු පුත්ගෙන පොඩි චිත්සට ඇත්දාගෙන එක පස්සේ බලන්නක අපේ ඕඩ කරපු කෑමවර්ගටික මෙන්න මේක පිළිබඳ විශේෂ අදහසක් තියෙන මේක හරි අසාධාරණයි මේ මුගේ සයිස් එකට මේ දීප එක බලන්න මුළු උස ගන්නත් බෑ මේක හරි අසාධාරණයි හැබැයි ලස්සන හරි කාලායිපර වෙච්චකමන් ගෙතර යන්නත් වගේ හිතුනා මොකද අපි කාලයකට වැටි හයමාර වගේ වෙලා තිබුණ හත වෙලා තිබුණෙත් නෑ ඊට පස්සේ මොකද කරන්න කියලා කතා කරලා එතන ගෙට්ටුව තියෙනවා බ්‍රිජ් එකක් අපි හිතුවා ඒක බලන්න යන්න ඔහොම ගියේ නැත්නම් යරෙන්නේ නැහැ කියලා දෙන්නත් එක්ක වාහන දෙකේ Google Maps දාගෙන පිටත් වුණා හොඳම වැඩේ කියන්නේ Google Maps අපි එකම රූට් එක දාගෙන ගියේ හැබැයි ඒත් මිස්ටේක් එකයි අනම්මනම් එක කොහරි අපිට වාහන දෙක මිස් වුණා පස්සේ අපිට ඉස්සරලා ගියා කියලා එයාත් වාහනේ ඒ වුණාට පස්සේ බලද්දී එයාට කලින් අපි එතනට ගිහිල්ලා ඉන්නවා එයාලගේ රූට් එක වෙනස් වෙලා අපි ගියාට පස්සේ තමයි යාළ එතනට ආවේ අපි අරගොල්ලෝ වෙනකන් යා පාලම එහා පැත්තට ගියා එහා පැත්තට ගිහලා චුට්ටක් ඉඳලා බෝල් එකක් ගන්න තමයි එයාලා ආවා කියලා කිව්වේ ඊට පස්සේ අපි ආයෙත් පාලමෙන් එයාලා ඉන්න පැත්තටම ගියා ඒ යන වීඩියෝ එක ඇතුළේ ඒ වගේම ඊළඟට බලන්න පුළුවන් එයා අපේ යාළුවෝ අපි එන එක වීඩියෝ කරලා තියෙනවා මේ පාලම මං හිතන් හිටියේ යන්න බැහැ කියලා වාහනවලට යන්න දෙන්න හැ කියලා ඒවනට මේ පාලම යන්න දෙනවා දැන් අපික පාරක් ගියා වාහනේ පාකෙක් පාරන්නේ දෙපැත්තට දෙපාරක් ගියා මේ පැත්තේ බෝඩ් එකක් ගහලා තියෙනවා The West Montrose Covered Bridge the only remaining covered bridge in Ontario
ඩිසයින් බයි ජෝන් වේ 1880s අවුරුදු 150ක් විතර පරණයි. මේක යන්නේ රිව එක ග්‍රෑන්් රිව එකටුඩින් මේක රිනොවේෂන් එකක් කියන්නේ වද කියන්නේ කර නඩත්තුවක් වෙනවරු මේ අවුරුද්දේ සිසි පහේ සමයක තාම සමයක පටන් ගත මාසත්තුන හතරකින් පටන් ගන්න ඇති. මේක කවල් කරලා හදන්න හේතුවන හිතාගන්න බැහැ ඒක පොඩ්ඩ හොයන්න එනවා. එහෙම තම මිස්ට ගත්ත එක මහම් ලස්සනයි. ටෙම්පරේචක සෙල්සියස් හයට අඩු ඇති දෙන්න හීතල ඒක නිසා හොඳටම. දැන් අපි මෙතනින් දවන් ආයත් මේ පාරෙන් පාලමෙන් නිපත්තර ගිහිල්ල පැති ලස්සන යුගගත් තිබුණා වෙනෙක් දන්න කැමරකට පොඩ්ඩයි පැතත් කව කරගෙන ගෙවල් වලට යව යකට යන්න තමයි ප්ලේන් එක. මේ අපි පාලම බලලා ඒපත්තේ ඉඳන් එන ගමන් දිගටම දවසම මිස්ට එක තිබුණයි වගේම වැස්ස දිගටම තිබුණා. හිමිසරේ කිවල්වලට එන ගමන් තමයි මේ වීඩියෝ ගත්තේ. එහෙනම් තැංකියු වීඩියෝ බලුවට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. තැංකියු ජය වේවා.